කලාත්මක අක්කගේ වීඩියෝ එකට රිප්ලයි දාන්න නෙවෙයි ආවේ. හොඳ වෙලාවට මං ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කලාත්මක අක්කගේ වීඩියෝ එක ගැන එන ආගියුමන්ට් යනවා. ඉතින් යාළුවනේ මං අද ඔයගලන්ට කියා දෙන්නේ ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව මෙන්න මේ ආකාරයට ලස්සන රාබු වගාවක් කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ බලන්න. මේ යුරෝපේ රාබු මේ ඇත්තට රාබුදයි මේ රාබු යුරෝප් රාබු මේ බලන්න යාළුවනේ යුරෝප් රාබු. ඒක නෙවෙයි දැන් ඉංග්‍රීසි දන්නේ නැති කට්ටියන්ටත් වෙන ප්‍රශ්නයක් නේ මොකද්ද කලාත්මක අක්ක ගල්ලා තියෙන්නේ කියලා. කලාත්මක අක්ක මොනවා කළත් අපිට මොකෝ ඉංග්‍රීසි දන්නේත් නෑ අපිට ඕ වැඩකුත් නෑ. යාළුවනේ මං අද ගෙනාව ප්‍රශ්න තමයි මෙන්න මේක. රාබු වලට කියන සිංහල නම අපි දන්නවා රාබු වලට සිංහලෙන් කියන්නේ රාබු කියලා. රාබු වලට ඉංග්‍රීසියෙන් මොනවද අපිට අදාළ නැහැ නෝ. මං අද ඔයගලගෙන් අහන්නේ අපි දකුණේ යාළුවනේ දැන් වමේ ඔයගලගේ පැත්තේ හැදෙන බටු වලට කියනවා වම් බටු කියලා. එතකොට මට දැනගන්න ඕන අපේ දකුණ කියන්නේ වෙනම රටක් නෝ ඔයගොල්ලෝ දන්නෝනේ. දකුණ කට්ටියත් ඒක දන්නවා වමේ කට්ටියත් ඒක දන්නවා. යාළුවනේ මේ වමේ හැදෙන බටු වලට වම් බටු කියනවා. තලන බටු වලට තලන බටු කියනවා. තිත්ත බටු වලට තිත් බටු කියනවා. ඉතින් මං යාළුවනේ අහන්නේ වමේ හැදෙන ඒවට වම් බටු කියන්නේ. එතකොට දකුණේ හැදෙන ඒවට කියන්නේ මොනවා බටු කියලාද? මට ඒක වෙන ප්‍රශ්නයක්. අයියේ මේ කොසප් එකක් දෙන්න වෙන්නේ රාබුව ගා. මේ දුක් මහන්සියෙන් මම පිටරටකට ඇවිල්ලා රාබුව ගාවක් කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ වගේ යාළුවනේ මෙන්න මේ විදියට වැඩක් පළක් නැත්තම් ඔය කලාත්මක අක්කගේ වීඩියෝ අල්ලගෙන නටන්න නැතුව මේ විදියට රාබුව ගාවක් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න කියලා. එහෙනම් අපි ඉස්සරහට වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට ජය වේවා. බයි. මේ යුරෝපයේ සිට අතරමං වෙන අතරමං එක්ක ඉන්න. බයි.